අද මම ඔයාලට කියන්න ආවේ චුට්ටක් මේකප් සම්බන්ධ දෙයක් තමයි. මම ඕගොල්ලන්ට කිව්වා ලිප්ටික් මම පාවිච්චි කරන විදිහ සහ ඒක කොහොමද කරන්නේ කියලා. මේක අද චුට්ටක් මම අර දවල් වරුයි තමයි මේවා කරන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට චුට්ටක් අඳුරු ගතිය එන්නත් පුළුවන්. චුට්ටක් අපි අදලා බලමු. ඉතින් මේ ලයිට් එකේ පොඩි අවුලකුත් තියෙනවා වගේ. ඉතින් චුටි දේවල් චුට්ටක් තියෙනවානේ. ඉතින් මම අද මේ ඕගොල්ලන්ට මම අද මේ පැක් එකක් දාලා තියෙන්නේ හෙයා එකට. ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. ඒ පැක් එක කොහොමද මම කරන්නේ මොන විදියටද පාවිච්චි කරන්න කියලා. මම මොකද පැක් එකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අද මම ඔයාලට මේ කියන්නේ අද ඉදිරිපත් කරන්න යන්නේ සහ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ මම ලිප්ටික් පාවිච්චි කරන ත්‍රිවරුවට ටිකක් පවර්ෆුල් කලර් එකක් විදිහට තමයි තෝරගන්න ඕනේ. කළු පාට ඇඳුමක් අඳිනවා නම් රතු පාට වගේ කලර් එකක් තමයි. ඉතින් ඒ ලිප්ටික් එක මම පාවිච්චි කරන්නේ ලිප්ටික් එකෙන් නෙමෙයි. මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කොටන් බටන් එක. ඒ කොටන් බටන් එක අරගෙන මේ විදිහට මේකෙන් මේ ඔයාලට පේනවා ඇති සමහර විට. පේනවා ඇති මම මේ සිදුරකුත් මේවා කරලා තියෙනවා. මේ විදිහට මේකෙන් අරගෙන ඊට පස්සේ තමයි උඩුතොල ඒ ගාලා ඊට පස්සේ යටිතොලේ ගාලා ඊට පස්සේ අඩු වැඩිය මේවා කරගන්නේ. මේක ලිප්ටික් එකම මෙහෙම මේවා කරන්නේ නැහැ. දැන් මම කියන්නම් ඔයාලට මේ වෙස්ලින් එකක් මේක ලිප් බාම් එක. වෙස්ලින් එක තමයි මම පාවිච්චි කරන්නේ. ලිප් බාම් එක පාවිච්චි කරන්නේ ඇයි කියලා. ලිප් බාම් එක පාවිච්චි කරන්නේ ලිප් වල ප්‍රොටෙක්ෂන් එකට සහ ඔයාලට ලිප්ටික් එක චුට්ටක් ෂේඩ් එක වැඩි කරලා පෙන්නන්න මේක මේ පාවිච්චි ඒ වගේ ප්‍රොඩක්ට් තමයි මම ඔයාලට කිව්වේ. සාමාන්‍යයෙන් අපිට ඩේලි අපි ලිප්ස්ටික් වගේ දේවල් පාවිච්චි කරනවා නම් සතියකට සැරයක් කෝපි දුඹුරු සීනි අරගෙන ඒක හොඳට මේ කලවම් කරලා ලිප් වල බීට්රූට් එක අපිට දැන් ගෙදර අපි උයන්න ගේන බීට්රූට් එක තියෙන ඒකෙන් ඉස්ම බින්දු 2-3ක් දාලා අරක කලවම් කරලා ලිප් වල ගාලා ඉවර වෙලා බොහොම මෘදු විදිහට ඒක සම්බාහනය කරලා ඒක අයින් කරලා කූල් වතුර වලින් තෙත මාත්තු කරලා ඊට පස්සේ ලිප් බාම් එකක් ගාලා තිබ්බාම ලිප් වල ආරක්ෂාවට හොඳයි. ඔය දේවල් තමයි ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. බලමු next වීඩියෝ එකෙන් අපි මේ හෙයා එකට කරන එක ගැන වීඩියෝ එකක් මම ගේන්නම්. අද මට වීඩියෝ කරගන්න බැරි වුණා. මම ඊළඟ පාර